සුබ දවසක් ප්‍රිය අසන්නනි මම Power of God Healing Center ප්‍රධාන දේවගැතිතුමා පාස්ටර් JB Godfrey. ඉතින් විශේෂයෙන්ම මට වීඩියෝ එකක් කරන්න හිතුනේ ඔබට යම්කිසි දැනුවත් කිරීමක් මේ සම්බන්ධව කරන්න. පහුගිය කාල වකවානුව තුල අපිට අපේ කන් වලට ඇහෙන්න සහ FB වලින් YouTube වලින් අපි දකිනවා ළමා අපචාර සම්බන්ධව බොහෝ සෙයින් කතිකාවට ලක් වෙලා තියෙනවා. විශේෂයෙන් ළමා අපචාර ගැන මේ කාලේ අපිට ඇහෙන්න තියෙන්නේ පූජකවරුන්ගේ. ඒ කියන්නේ පූජ්‍ය පක්ෂයෙන්. ඒ කියන්නේ ඒවා ළමා අපචාර. ඒවා සාමාන්‍යයෙන් ගණිකා සේවනයවත් එහෙම නැත්නම් වැඩිහිටි ඇසුරක්වත් එහෙම නෙමෙයි. මේක අපි දකිනවා බාල වයස්කාර දැරියන් දරුවන් ගෑනු පිරිමි ભેදයකින් තොරව ළමා අපචාර සිද්ධ වෙනවා මහල්ලන් සමග. අනිත් පැත්තෙන් අපි දකිනවා ඒ ළමයින්ව කුඩා කාලයේදී විවිධ අයට විවිධ පාර්ශවයන්ට යම් මුදලකට දෙමාපියෝ විසින් විකුණනු ලබනවා. ඉතින් මම කියන්න කැමති මේ කතාවේදී මෙන්න මෙහෙම දෙයක්. පළමු කොට මම ඔබට කියන්න ඕනේ මෙන්න මේ ටික. සමහර විට ඔබ කැමති වෙයි අකමැති වෙයි. ඒවා මට අදාළ නැහැ. පූජකවරයෙක් වුණාම පූජකවරයෙක් ගාව යම් සංවරභාවයක් තියෙන්න අවශ්‍යයි. තමන්ගේ චරිතය පිළිබඳව, ආත්මය පිළිබඳව, තමා යන ගමන පිළිබඳව, තමාගේ දර්ශනය පිළිබඳව ඉතින් තමාට පුළුල් දැක්මක් මේ ගැන තියෙනවා. විශේෂයෙන් පූජකවරයෙක් චරිතවත් වෙන්නටම ඕනේ. කිසිම පූජකවරයෙකුට බෞද්ධ වේවා, කතෝලික වේවා, මුස්ලිම් වේවා, ක්‍රිස්තියානි වේවා සහ මොනයම් ආගම හින්දු මොනයම් ආගමක හෝ වේවා පූජකවරයෙක් විශේෂයෙන් පරිස්සම් වෙන්න ඕනේ කාරණා කීපයක් තිබෙනවා. එක දැන් අපි දන්නවා කතෝලික පියතුමන්ලා විවාහ ජීවිතයක් ගත කරන්නේ නැහැ. බෞද්ධ භික්ෂූන්ලා විවාහ ජීවිතයක් ගත කරන්නේ. හින්දු ක්‍රිස්තියානි එවගේ මුස්ලිම් අය විවාහ ජීවිතයක් ගත කරනවා. ඉතින් ඇත්තටම මේකෙදි මම ඔයාලට එකක් තේරුම් කරලා දෙන්න ඕනේ. දෙවියන් වහන්සේ කාන්තාවක් පුරුෂයෙක් හැටියට මවා එදෙන්නව ඒදන් උයනේ එකතු කළේ පුරුෂයාට වේවා භාර්යාවට වේවා මේ ඒ කියන්නේ පිරිමි පාර්ශවය එහෙම නැත්නම් ගැහැණු පාර්ශවය මේ දෙපාර්ශවයටම ලිංගික අවශ්‍යතාවයන් ලිංගික හැඟීම් තියෙනවා. ඒක සාමාන්‍ය මේ ලෝකේ ඉදිරියට ගමන් කරන පටිපාටියේ කොටසක් තමයි ලිංගිකත්වය. ඉතින් දැන් එකක් තමයි සමහර පූජකවරු ඒ කියන්නේ සමහර නිකායන් වලින් ආගම් වලින් විවාහ වෙන්න බෑ. ඒ කියන්නේ ඒක තහනමකට ලක් කරලා තියෙනවා. දැන් මම මේකේ දකින දේ තමයි අනිවාර්යෙන්ම මම නම් කියන්නේ දැන් මම දන්නවා මේකට විරුද්ධ වෙයි. හැම පූජකවරයෙක් කසාද බඳින්න ඕන. ඇත්තටම භාර්යාවක් කියන්නේ තාප්පයක් හා සමානයි. භාර්යාවක් ඉන්න හැම පුරුෂයෙක් බලන්න පුරුෂයෝ සමහරක් වෙලාවල් වලට කොන්ට්‍රෝල් නැහැ ගොඩාක් දේවල් වලට. ඒ කියන්නේ කිසිම පුරුෂයෙක්ව පාලනය කරන්න බෑ ව්‍යාපාරයේ අයිතිකාරයෙකුට. ඒ වගේම වෙන යම් ස්ථානයක බොස් කෙනෙකුට හෝ එහෙම නැත්නම් ලේසි නෑ. ඒ කියන්නේ පුරුෂයෙක්ව එහෙම හැමෝටම පාලනය කරන්න බෑ. එයාට සමහරක් වෙලාවට වහලෙක් හැටියට කටයුතු කරන්න කවුරු පුරුදු පුහුණු කරත් ලේසි වෙන්නේ නැහැ. ඒක කරන්න බෑ. කිසිම මිනිහෙකුට ඒක කරන්න බෑ. හැබැයි පුරුෂයෙක් පාලනය වෙන්නේ භාර්යාවක් අතින්. හරිද?
මොකද පුරුෂයා කොහෙද ගියේ? කෝල් එකක් දාලා කොහෙද ඉන්නේ? මං ඉන්නේ මෙහෙ යන උත්තර දෙනවා. හරිද? අමාරුවෙන් හරි උත්තර දෙනවා. මේ ඔයා මොකද මට මේ කරදර කරන්නේ? මම මේ වැඩනේ. ඒත් ඊළඟ කෝල් එක ඇවිල්ලා අහනවා දැන් වෙලාව කීයද? එන්නේ නැද්ද ගෙදර? භාර්යාවක් කියන්නේ ඇත්තම කිව්වොත් ඔයා හරියට තේරුම් ගත්තොත් භාර්යාවක් කියන්නේ තාප්පයක්. දැන් ඔයා බලන්න අපි ගත්තොත් එහෙම දැන් මේක වරදවා තේරුම් ගන්න එපා කවුරුත්. අපි ගත්තොත් එහෙම රයිට්. කවුරු හරි පැවිදි වෙලා ඉන්නවා මොකක් හරි ආගමක ඔන්න එයා ඔක්කොම දෙමාපියෝ අතෑරලා සහෝදර සහෝදරිය අතෑරලා එයා පැවිද්දන් අතරට යනවා. එයාට තියෙන ස්මාර්ට් ෆෝන් එක. දැන් මේ ස්මාර්ට් ෆෝන් එකේ ඕන තරම් මේ අඩල්ට්‍රීස් කරන්න පුළුවන්. කියන්නේ මේ මොනවාද මේ සෙක්ෂුවල් දේවල් කාමුක දේවල් හරි ආසයිනේ. ඕන කෙනෙක් කාමුක දේවල් බලන්න ආසයි. ඒවා කරන්න ආසයි. ඉතින් මේක තනියෙන් ෆෝන් එක අතේ තියන් ඉන්න කාත් කවුරුත් හොයන්න කෙනෙක් නැත්තම් මේ ෆෝන් එකෙන් කොච්චර අසභ්‍ය දේවල් මේ පූජ්‍ය පක්ෂේ බලනවාද? හරිද? මට දැන් අවුරුදු 55යි. මගේ කුඩා කාලේ මම හැදුනේ මතුගම. මම ඇත්තටම කිතුණු පරිසරයක හැදිච්ච කෙනෙක් නෙමෙයි. මම ගියේ ගමේ යම්කිසි සිද්ධාස්ථානයකට. මං එකකට නෙමෙයි මං කීපයකට ගියා. අපි එහෙදී ආගමික වතාවන් කෙරුවා. මම උපතෙන් කතෝලිකේ. ආගමික වතාවන් කෙරුවා. ගොඩාක් ආගමික වතාවන් කෙරුවා. සහභාගී වෙනවා ගමේ සමහරක් උත්සවවලට සමහරකාට ඒ පූජකවරු මගේ නම වර්ණනා කරනවා. හැබැයි අද මේ Facebook වලින් YouTube වලින් කරලියට එන මේ ගැටලු සහගත දේවල් මේ ළමා අපචාර මේ ගෑනු පිරිමි ભેදයකින් තොරව ඔයා විශ්වාස කරනවද මම මගේ ඇස් වලින් මීට අවුරුදු 40කට කලින් මට තේරෙන වයසේ මම ඕවා දැකලා තියෙනවා. හරිද? ඕවා ඕන තරම් දැකලා තියෙනවා. ඕවා අලුත් දේවල් නෙමෙයි. මේ ළමා අපචාර මේ ආගමික පූජකවරුන්ට මේ මෑත කාලයේ කරලියට දැන් මේ FB තියෙන හන්දා ඕවා එළියට ආවට අපි පුංචි කාලේ FB තිබුණේ නැහැ. ඕවා ලීක් වුණෙත් නැහැ. හරිද? ගමේ ඕන තරම් දායකයෝ මේවා ඇතුළට රිංගලා ඕන තරම් සම්බන්ධකම් ඇති කරගෙන ඒ වගේම ඒ කාලේ සමහර පිරිමි හිටියා පුරුෂයෝ හිටියා තමන්ගේ භාර්යාව බොහොම ආසාවෙන් ඒ වගේ ඇත්තන්ට ගිහිල්ලා පුදනවා. හරිද? ඒවා අපි ඇස්වලට දැක්කා. මේකයි. ඔයා මොන දවාට තේරෙනවා මොනවද කියන්නේ කියලා. ඔයා සමහර විට මට මේ රෙදි උස්සගෙන එයි ඉතින් එක එකක් කියාගෙන. ඒකට කමක් නැහැ. අපි ඇත්ත කතා කරමු. මට තව චුට්ටක් වෙලා දෙන්න මේ කතා කරන්න. ඉතින් ඒකයි මම කිව්වේ භාර්යාවකගේ වටිනාකම ඔයාට තේරෙන්නේ එයා ඔයාව පාලනය කරන්නේ නැති වුණාට එයා ඔයාව හොයනවා. මොකද දෙවියන් වහන්සේ මේ පොතේ ලියලා තියෙනවා භාර්යාවක් තමාගේ පුරුෂයාටම ඇලුම් වෙනවා කියලා. එයාගේ දෙමව්පියෝ අතෑරලා සහෝදර සහෝදරිය අතෑරලා මිනිහාවම තමයි දැන් ඔය සමහර පුරුෂයෝ කියන්නේ උඹ නම් මාව කන්නම ඉපදිච්ච ගෑණියෙක් කියලා. ඕක අපි නෙමෙයි මම නෙමෙයි කියන්නේ. ඕක ඔයාගේ කට කිව්වට මේ සුද්ධ වූ බයිබලයේ ඕක ලියලා තියෙනවා. මොකද දෙවනාංශේ භාර්යාව මවලා තියෙන්නේ පුරුෂයාටම තමයි. ඉතින් එක විවාහයක්. ඒතර මේ විවාහය ඇතුලේ ජීවත් වෙනකොට ඒ භාර්යාව පුරුෂයාව හොයනවා. කොයිද ගියේ කෑවද බිව්වද ලේසි වෙන්නේ නැහැ. තව සම්බන්ධතාවයක් ඇති කරගන්න ලේසි වෙන්නේ නැහැ. ඉරියව් වලින් හැසිරීම් වලින් හොයාගන්නවා මේ ඔයාට කවුරු හරි ඉන්නවා කියලා. ඒක ඒගොල්ලන්ට ඒ කාන්තාවන්ට ඒ ඉව තියෙනවා. දැන් සමහර මෝඩ පිරිමි ඉන්නවා. ඉතින් ඒක උන්ට කියන්නේ මේ ගිහිලා භාර්යාව ගිහිල්ලා අරයට විකුණනවා මෙයාට විකුණනවා. ඒ වගේ වෙනවා. ඒ වගේම සමහර මේ මෝඩ භාර්යාවන් ඉන්නවා. පුරුෂයාට ඕන තුත්තු කුඩියක යන්න දෙනවා. ඒවා හොයන්නේ නැහැ ප්‍රශ්න නෙමෙයි. ඉතින් සමහර භාර්යාවෝ තමන්ගේ පුරුෂයෝ කරන සමහර දේවල් නිසා කලකිරලා පැත්තකට වෙලා ඉන්නවා. නමුත් හොඳ මීටරයක් තියෙන භාර්යාවක් එහෙම නැහැ. එයා හොයනවා කවුද කොහෙද පුරුෂයා. ඉතින් ඒකයි පෞල් ජීවිතයක තියෙන වටිනාකම. දැන් මට ඕනේ කියන්න දැන් ඔයගොල්ලෝ කල්පනා කරලා බලන්න විශේෂයෙන් මම පාස්ටර්ස්ලාට කතා කරන්නම් මේ විනාඩි කිහිපය තුල ගෞරවනීය දේවගතිවරුනි මම ඊයේ පෙරේදා මේ පොඩි මේ අපචාර සම්බන්ධයෙන් සංගණනයක් ඇහුවා. ඒකෙත් කියනවා
බෞද්ධ භික්ෂූන්ලා අතින් 400 ගාණක් ළමා අපචාර මේ වාර්තා වෙලා තියෙනවා කියලා මම ස්ක්‍රීන්ෂොට් එකක් ගහගත්තා. මොකක් හරි ප්‍රශ්නයක් ඇති වුණොත් ඒක පෙන්වන්න. අනිත් එකේ වීඩියෝ එකක් තියෙනවා 400 ගාණක් බෞද්ධ භික්ෂූන්ලා අතින්. කතෝලික පියතුමන්ලා අතිනුත් යම් ප්‍රමාණයක්. මුස්ලිම් පූජකවරු අතිනුත් යම් ප්‍රමාණයක්. එතකොට එහෙම මේකේ බොහොම අවම ප්‍රමාණ හින්දු අයගේ අතිනුත් අවම ප්‍රමාණය. කියන්නේ බොහොම ප්‍රතිශතයක් ගත්තොත් බිඳුවක් වගේ. ඒ කියන්නේ නෑ වගේ. බොහොම අවමයක් තියෙන. හැබැයි මම ඔතනදී එක දෙයක් ගැන මම සතුටු වුණා. පාස්ටර් කෙනෙක්ගේ ගැන මේකේ ඒ සංගණනයේ වාර්තාවේ නෑ. ඒක හොඳ ප්‍රවෘත්තියක්. හැබැයි එහෙම කිව්වයි කියලා පාස්ටර්ස්ලා ගැනත් මම කවදාක්වත් හරි මං කියන්නේ පාස්ටර්ස්ලා වුණත් මිනිස්සු හැඟීම් දැනීම් තියෙන අය වැරදි වෙන්න පුළුවන්. පාස්ටර්ස්ලාත් සමහරක් අය මේවට අහු වෙලා ඉන්නකොට අපි සමහරක් වෙලාවට සමහර පාස්ටර්ස්ලා පෞකාර මාවතේ යනකොට අපි ගනුදෙනු කරලා ඒවා ඒගොල්ලන්ට පෙන්නලා දීලා නැවත ඒගොල්ලන් අපි යථා තැනට නියම තැනට ගෙනනවා. මොකද ඕනම දේවගතිවරයෙකුට පරිණත වෙන්න පොඩි කාලයක් යනවා. එයාගේ සේවය අත්දැකීම්, දෙවියන් වහන්සේ සමග යට තියෙන සම්බන්ධතාවය, ඊළඟට වටපිටාවත් සමග තියෙන සම්බන්ධතාවය, එයාගේ පිරිසුදු සේවය. දැන් ඒ කාලේ නම් ගමට පාස්ටර් කෙනෙක් ගියාම ගහලා එලවන සයිස්නේ. දැන් එහෙම එකක් නැහැ. ඉතින් එහෙම ගහලා එලවන්නේ කවුද කින්දමන්ද මේ මොකටද ආවේ කියන ඒක හොයලා බලන්න නැතුව ගමේ කතිකාවක් තිබුණා. ඔය ඒ කතිකාවත් එන්නේ ඔය ළමා අපචාර කරන තැන් වලින් තමයි. මොකද ඒගොල්ලෝ රජ වෙලා හිටියා හැමදාම මේ ඒගොල්ලෝ හිතුවේ නෑ කවදාවත් මේවා එළියට එයි, මේවා එළියට ඇවිල්ලා මේක මේ අද නෙමෙයි මේක අතීතේ ඉඳලා ඉදි වෙන දෙයක්. ඒගොල්ලෝ හිතුවේ නෑ කවදාවත් මේවා මේ සමාජ මාධ්‍යයෙන් එළියට එයි, මේ වගේ දැන් කරලියට එයි කියලා ඒගොල්ලෝ කවදාවත් හිතුවේ නෑ. ඒගොල්ලෝ ඒක දිගටම කරගෙන ගියා. මේකේ ඉන්න දෙවියන් වහන්සේත් ඕනම පෞකාරයෙකුට ඒ පාපය කරගෙන යන කාලයක් ඉඩ දෙනවා. හැබැයි ඒක එළියට එන වෙලාවක් තියෙනවා. ඒක එළියට ආවට පස්සේ ඉතින් කතා කරලා වැඩක් නැහැ. එතනින් එහාට ඔක්කොම ලෙෆ්ට් තමයි. ඉතින් ඒ වගේම තමයි පාස්ටර්ස්ලාගේ හොඳට මතක තියාගන්න. ඕගොල්ලෝ හොඳටම දන්නවා දේව වචනේ. පාස්ටර්ස්ලා හොඳටම දන්නවා. ඒ නිසා පාස්ටර් කෙනෙකුට සුදුසු නැහැ. හොඳට මතක තියාගන්න. තමන්ගේ භාර්යාව විවාහ වෙලා නම් භාර්යාව අර වෙන කෙනෙක් සුදුසු නැහැ. තරුණ පාස්ටර්ස්ලාට කසාද බැඳපු නැති අයට මං බොහොම ආදරයෙන් කියනවා තනි ගමනක් යන්න එපා. ඔයා ආත්මික පියෙක් එක්ක ගමන යන්න. කරුණා කළා. ඔයා පරිණත වුණාට පස්සේ ඒක වෙනයි. පරිණත වුණාට පස්සේ ඔයාට හොඳට තේරුම් බේරුම් එනකොට ඔයා සමාජය ගැන දැනගන්නකොට ඊළඟට ඔයා පාපයෙන් ගැලවිලා ඔයා හොඳ චරිතවත් ජීවිතයක් ගත කරනකොට ඔයාට වටේ හොඳ කණ්ඩායමක් ඉන්නකොට නිරීක්ෂකයෝ දැන් මාව ගත්තොත් එහෙම මගේ වටේ ප්‍රධාන කොට මගේ භාර්යාව මගේ ළඟින්ම ඉන්නවා. මගේ දරුවෝ 3 දෙනා. මගේ පුතු දෙන්නයි දුවයි. 3 දෙනාම මගේ ළඟින් ඉන්නවා. ඒගොල්ලෝ බලනවා තාත්තා මොනවාද කරන්නේ. මගේ නෝනා මං කොහේ ගියත් මට කෝල් එකක් දෙනවා. මට කතා බහ කරනවා. මාව හොයනවා. මාව කියන්නේ මම මොනවාද කරන්නේ කියලා බලනවා. මං කායකද ආශ්‍රය කරන්න කියලා දන්නේ අපේ සේවය තනි වෙලා නැහැ. අපේ සේවය ගොඩාක් නායකයෝ එක්ක ලොකු සේවක මණ්ඩලයක් එක්ක අපි කරන සේවය. මගේ සේවයට මං කවදාකවත් හරි පරිස්සම් සහගතයි කෙනෙක් බඳවා ගද්දි සේවයට බඳවා ගද්දි ඔය දැන් ගොඩක් සමහර තැන් තියෙනවා මං කියන්නේ මේ පාස්ටර්ස්ලාට කියන්නේ සමහර තැන් තියෙනවා අද කියන්න කනගාටුයි මේ මෙතනින් විනයටපත් කරනකොට තව පාස්ටර් කෙනෙක්ව අනේ මහා මෙගා ස්ථාන තියෙනවා ඒ විනයටපත් කරන කෙනාව ඩාන් ගාලා එන්න අපි ගාවට කියලා බදා ගන්නවා. ඇයි විනයටපත් කරේ? එක්කෝ මෙයා මේ ඇතුලේ දැන් මට වෙච්ච සිදුවීම් කියන්න. මගේ ගාව හිටපු එහෙම පාස්ටර් කෙනෙක් ඔහු මෙතන හිටපු කාන්තාවක් එක්ක ඔහුගේ පෞල් ජීවිතේ ඔහු කඩාගත්තු නැති කරගත්තු කෙනෙක්. ඔහුගේ භාර්යාව වෙන අනියම් සම්බන්ධයක් එක්ක ජීවත් වෙනවා. සමහර විට ඒ ජීවත් වෙන ඇත්තේ මේ පුරුෂයා ගොඩක් පිටරට තමයි හිඳලා මා ගාවට ආවේ. එයා සමහරක් වෙලාවල් වලට එයා පිටරට ඉඳලා එනකොටත් එයාට කාන්තා ප්‍රශ්න තිබුණා. එයා ආත්මික පියෙක් හෙව්වා. එයාගේ ආත්මික පියා හැටියට එයා මාව නම් කරගත්තා. හැබැයි
මම පියෙක් වශයෙන් කටයුතු කරනවා නම් දරුවෙකුගේ ජීවිතයේ තියෙන සමහර නොහොමිනා දේවල් මට සිදු වෙනවා කප්පාදු කරලා අරන් දාන්න. ඉතින් ඒ පුද්ගලයා මෙතන පොඩි ඒ වගේම පොඩි සම්බන්ධයක් ඇති කරගත්තා. ඒකෙදී මම එයාව පොඩ්ඩක් විනයටපත් කරා. පස්සේ එයා ගියා යන්න. ගියාට පස්සේ මහා මෙගා ස්ථානයකින් එයාව නායකයෙක් කොට සලකලා එයාට ලොකු ගෞරවයක් දීලා ඊට පස්සේ එයාව එතන නිකන් හොඳ වැඩක් කරන්න පුළුවන් සේවකයෙක් ඇටියට එයාව බඳවා ගත්තා. ප්‍රේමවන්තය මේ ශුද්ධ ලියවිල්ලේ පැහැදිලි වශයෙන්ම කියනවා වැඩිමහල්ලෝ විසින් යම් කිසි කෙනෙක් ප්‍රේමණීය විනයකට පත් කරාම ඒ විනයට ඉඩාරින්ට අවශ්‍යයි. මොකද අපිට බෑ තව පාස්ටර් කෙනෙක් විනයට පත් කරපු කෙනෙක්ව අපේ ඕල්ටර් එකට එහෙම නැත්නම් අල්තාරයට කැඳවලා එයාට මේ ස්ථානයක් ලබා දෙන්න එහෙම කටයුතු කරුවොත් එහෙම අර විනයටපත් කරපු පුද්ගලයාගේ එයාගේ ඒ විනය ගනුදෙනුව හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මොකද එයා දන්නවා මට මෙයා නැත්තම් තව කෙනෙක් ඉන්නවා කියලා. ඉතින් ඒ නිසා පාස්ටර් ෆීල්ඩ් එකේ කවදාකවත් කිසිම පාස්ටර් කෙනෙක් ඔයා දන්නවා ඔයගොල්ලෝ හොඳටම දන්නවා මේ ලංකාවේ මම ජායලේ ඉන්නේ මේ මගේ ළඟ අහල පහලම මේ වගේ සිදු වෙනවා. මම දැකලා තියෙනවා ඕනම කියන්නේ ගොඩාක් සභාවල් වලින් විනයටපත් කරපු දේවගැතිවරුන්ව ඒගොල්ලෝ පටාස් කාලා බදා ගන්නවා. ඒගොල්ලෝ මහා ලොකු කණ්ඩායමක් ඒගොල්ලෝ බදා ගන්නවා. ඒගොල්ලෝ බදාගෙන අර විනයටපත් කරපු මිනිස්යාව විනයට ඒ කියන්නේ එයාගේ ජීවිතේ හදන්න ඕන තැන හදන්නේ නැහැ. ඒගොල්ලන්ට කොහොමත් හදන්න බෑ. මොකද ඒ සමහර තැන් තියෙනවා ඒව මේ පාස්ටර්ස්ලා ඇවිල්ලා විනයක් නැති පාස්ටර්ස්ලා. ඒ කියන්නේ විවාහයන් දෙකයි. එක්ක පළවෙනි බාරය මේක කියනවා උඹට පවුල හරියට පවත්වා ගන්න බැරි නම් උඹට කවදාවත් කිසිම දවසක බෑ උඹගේ මේ සේවය කරන්න මේ සේවය කරන්න බෑ. උඹගේ පවුල් ජීවිතය හරියට ගෙනියන්න බැරි නම් මේ සේවය කරන්න බෑ. ඉතින් දෙවනන්සේ කියනවා පවුල් ජීවිතයක් හරියට ගෙනියන්න බැරි මනුස්සයා සභාව කොහොමද පරිස්සම් කරන්නේ කියලා. ඉතින් එහෙම පරිස්සම් කරන්න බැරි මිනිස්සුන්ව එකතු කළා මෙගා ෂෝ පෙන්නුවාට හරි පරිස්සම් වෙන්න ඕනේ. මෙගා ෂෝ පෙන්වන මිනිස්සුත් පරිස්සම් වෙන්න ඕනේ මේ ලංකාවේ ක්‍රිස්තියානිටිය ඒ කියන්නේ මේ ක්‍රිස්තියන් කියන පද්ධතිය විනාශ කරන්න හොඳ නෑ කියන එක. ඒගොල්ලෝ කල්පනා කරන්න ඕන. හරි මම මේ මානුෂීය හැඟීමෙන් කියන්නේ ඒගොල්ලෝ කල්පනා කරන්න ඕන මේ බොහොම අමාරුවෙන් සමහර පාස්ටර්ස්ලා මේ ගොඩනගන සමහර සෙසු පූජකත්වයට පුහුණු කරන එහෙම නැත්නම් නායකත්වයට පුහුණු කරන මේ ගෝලත්වයේ පුහුණු කරන සමහර අයව මේ මෙගා බ්ලාස්ට් වලට මේගොල්ලෝ ඇතුල් කරගෙන ඒගොල්ලෝ එහෙන් අරගොල්ලෝ කොච්චර වරද්දගත්තක් කමන්නේ වරෙන් මේ අපේ තන හරි ෂෝ මෙන්න අපේ තන මෙන්න අපේ ෂෝ එක මේක අපි ලස්සන්ට කරනවා ෂෝ එක පේනවානේ ආයි නිකන් මේ මියුසික් බෑන්ඩ් පරාදයි එන්න මේ අපේ ෂෝ එකට. ඉතින් මම කියනවා දේවගැතිවරුන්ට සමහරක් අය ඔබ වරද්දගත්තා නම් කොතන හරි ඔබේ ජීවිතේ කොතන හරි වැරදිලා තියෙනවා නම් ප්ලීස් ඔබ ඒක බෙදා ගන්න. මම තව දෙයක් කියන්නම්. මාගාවට ගොඩාක් පාස්ටර්ස්ලා මෙතන එනවා. සමහර පාස්ටර්ස්ලාගේ ජීවිතේ යම් යම් අඩුපාඩු. ඒගොල්ලෝ ඇවිල්ලා කතා කරලා පියෙක් හැටියට මගෙත් එක්ක කතා කරලා මගෙන් උපස්ථාන දැනුත් උපස්ථාන ලබන අය සමහර අයට වෙනස් කරගන්න සමහර දේවල් වෙනස් කරගන්න උත්සාහ කරන අය මගෙත් එක්ක ගනුදෙනු කරනවා. මේ සමහරක් අය වෙනස් වෙලා නැවත ඒගොල්ලෝ සේවය හොඳට ස්ථාපිත වෙනවා. මොකද මිනිස්සුયો අපි කවුරුත් මිනිස්සුયો. දැන් අද අපි දික් කරනවානේ ඇඟිලි දික් කරනවානේ අර අනුරාධපුරේ එක හාමුදුරු කෙනෙකුට ළමාපචාරය සම්බන්ධව. ඉතින් මම ඕකේ විනිශ්චය දෙන්නේ නැහැ. කෙරුවද නැද්ද මට අදාළ නැහැ. ඉතින් බැලු බැල්මට ළමාපචාරයක් සිදු වුන්නේ නැහැ කියලා මට කියන්න බෑ. නමුත් මට ඒක අදාළ නැහැ. නමුත් මම පාස්ටර්ස්ලට මේක කතා කරන්නේ මේ අවස්ථාව ගන්න මේ කෙටි වෙලාව ගන්න පාස්ටර්ස්ලට අපිට ලොකු වගකීමක් තියෙනවා. මොකද මේ දෙවියන් වහන්සේගේ සුභාරංචිය. ඒතර මේ සුභාරංචිය ගෙනියන අපි මේ සමාජය තුළ හරි පරිස්සමෙන් කටයුතු කරන්න ඕන. ඔබ දන්නවද මේ ළමා අපචාර මේ හැම දෙයක්ම එළියට දුන්නේ දෙවියන් වහන්සේ. පාපය සංගවන්න බෑ නේද? අර එළියට යනකොටත් පාපය ඔබ අසු කරගන්න බලාගෙන ඉන්නවා. ඇතුළට එනකොටත් පාපය අසු කරගන්න. පාපය පාපයමයි. මේ මස් මාළු කන එක නෙමෙයි පව්.
පව් ඇවිල්ලා ඔන්න ඔය කැත වැඩ ඔය ලිංගික පාප, ළමා අපචාර, මත්ද්‍රව්‍ය, මත්පැන්, දුම්පානය, ඔවා තමයි පාප. හරිද? ඔවා තමයි පාප. ඉතින් වෙන පාපයක් නැහැ. මේ මස් කෑල්ලක් කෑවා කියලා මිනිස්සුෙකුට පව් සිදු වෙන්නේ නැහැ. ඒක බොරු කතාවක්. ඒක තමයි මිත්‍යාව හැමතිස්සෙම මිත්‍යාව තමයි. ඉතින් මිත්‍යාව කවදාක රජ වෙන්නේ නැහැ. මිත්‍යාවට රජ කරන්න දෙවියන් වහන්සේ ඉඩ තියන්නෙත් නැහැ. ඉතින් මිත්‍යා දෘෂ්ටිකයෝ කොහොම කරත් කොතනින් හරි එළියට ඇවිල්ලා වෙනසෙනවා. ඉතින් ඒ නිසා මතක තියාගන්න ගෞරවනීය දේවගතිවරුනි, හොඳ පෞල් ජීවිතයක් ගත කරන්න ප්ලීස්. හොඳ සේවයක් කරන්න තරුණ පාලකවරු තමන් නායකයෙක් හොයාගන්න. හොඳට මතක තියාගන්න මේ මෙගා ෂෝ නායකයෝ ඔයගොල්ලෝ හොයාගන්න එපා. ඔයගොල්ලෝ හරි පරාජිත මිනිස්සු බවට පත් වෙනවා. හරිද? අතීතයේ අපිත් වරද්දාගත්තු තැන් තිබුණා. හරිද? හොඳ පරිණත, හොඳ ලස්සනට වැඩක් කරන නිකන් බොරුවට මේ ක්‍රිස්තියානි පද්ධතිය විනාශ කරන නායකයෝ කවදාවත් හොයාගන්න එපා. ඔබ සමහරට ඔබට ෂෝ එක ලොකුවට දැක්කට ඇතුලේ ගොඩාක් තියෙනවා මේ නොමිනා දේවල්. මේ සුද්ධ ලියවිල්ලට පටහැනි දේවල්. මෙන්න මේ සුද්ධ ලියවිල්ලත් එක්ක බලන්න. දැන් මේ කාලේ දැන් ඔබ මගේ Facebook ගියා නම් මට සමහර මිනිස්සු බනිනවා. හරිද? එතකොට මගෙන් සමහරක් අය අහනවා මේ ඔයාට ඇයි මේ මෙච්චර බනින්නේ වට? මම කෙලින් කතා කරනවා. මම කතා කරන්නේ දෙවියන් වහන්සේගේ වචනේ. මම වෙන වචනයක් කතා කරන්නේ. ඔයා මගේ චර්ච් එකට ආවොත් ජායල Power of God Healing Center එකට ආවොත් කවදාකවත් මම මේ දේව වචනය විකෘති කළා කතා කරලා නැහැ. මම විකෘති කරන්නේත් නැහැ. මම මේ වචනේ කෙලින් කතා කරනවා. මම එදත් කතා කරා, මම අදත් කතා කරා. මම කවදත් කියන්න බෑ නෑ. ජීවමානව මේ ලෝකෙ කිසිම දෙවි කෙනෙක් නැහැ. ඉන්නේ එකම දෙවියන් තමයි ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. ඒකනේ මැරිච්ච දෙවිවරු අදහනකොට තමයි මේ ළමා අපචාර, ලිංගික ක්‍රියා, මේ විකෘති ලිංගික ක්‍රියාවන්, භාර්යාවක් ඉද්දි තව ගෑනු හොයාගෙන යන, හරිද? මේ මත්පැන්, මේ මත්ද්‍රව්‍ය, ඒ කියන්නේ පාපයට ගැලවීමක් නැහැනේ ඔය. ජීවමාන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ විසින් පමණයි පාපයට ගැලවීම තිබෙන්නේ. ඒ නිසා හොඳට මතක තියාගන්න අපිට පවිත්‍ර ජීවිතයක් අවශ්‍යයි මේ සමාජයට දේශනා කරන්න. අපි ඉන්නේ මිනිස්සු ආගමට හරවන්න නෙමෙයි. දැන් මිනිස්සු අසරණ වෙලා තියෙන්නේ. මම ඔයාලට කියන්න. මේ අපචාර කවදාකවත් නවතින්නේ නැහැ මේගොල්ලන්ගේ අතින්. නවතින්න බෑ. දැන් කරලියට ඇවිල්ලා තියෙන්නේ මේ ආහඬ මේගොල්ලෝ කොච්චර උස්සගෙන කරේ අරගෙන මේක දඟල උස්සගෙන යන්න ගියා. තව අවුරුදු 10ක් යනකොට මේගොල්ලෝ ලොක්කු වලක වැටෙනවා, අමාරුක වැටෙනවා. හරිද? වැටෙනවාමයි. ඒකට හේතුව තමයි ඔය වැඩේ පිටිපස්සේ ඉන්නේ දෙවියන් වහන්සේ. දැන් මේගොල්ලෝ මේක උත්සාහ කරනවානේ NGO කාරයෝ මෙන්න අන්‍ය ආගමික වුන් තමයි මේ අපිට පහර ගන්න. අනේ නෑ. අපි පහර ගහන්න දෙයක් නෑ. කවමදාකවත් මම අන්‍ය ආගමිකයෙක් නෙමෙයි. මම දෙවියන් වහන්සේගේ දරුවෙක්. ඉතින් ඒ නිසා මම හොඳාකාරවම දන්නවා පවතින දේ ඇවිල්ලා දේවචනේ විතරයි. අහස පොළව පහ වෙනවා. මේ පොළවේ තියෙන සියලුම ධර්මයන්ටත් ওই ටික වෙනවා. නමුත් පවතින්නේ දෙවියන් වහන්සේ විතරයි. හොඳට මතක තියාගන්න දෙවියන් වහන්සේ කියන්නේ ක්‍රිස්තියානියාගේ දෙවියෝ විතරක් කියලා හිතන්න එපා. දෙවියන් වහන්සේ කියන්නේ සකල ලෝවාසින්ගේ සියලුම මැවිල්ලේ අධිකාරීත්වයේ තියෙන හැමෝගෙම පියාවන දෙවියන් වහන්සේ. අන්නේ දෙවියන් වහන්සේ තමයි මේ හැමදේම කරවන්නේ. මොකද උන්වහන්සේගෙන් ලැබුණු දෙයක් මිස අනිකක් උඹලාට නැත කියලා කිව්වා. ඒ නිසා පාස්ටර්ස්ලා ගෞරවාන්විත සේවයක් කරන්න. හැබැයි මම ගොඩාක් සතුටු වෙනවා ලංකාවේ සීනියර් පාස්ටර්ස්ලා ගොඩ දෙනෙක් ඉන්නවා. ඒ හැම පාස්ටර් කෙනෙක්ම තව පාස්ටර් කෙනෙක්ව නිරීක්ෂණය කරනවා. කවුරු හරි වැරදි මාර්ගයක යනවා නම් ටක් ගාලා යාව කවුන්සල් කරනවා, පටස් ගාලා යාව මොකද අපිට හයිලයිට් වෙනවා. මොකද අපි යන්නේ එකම වචනයක් තුල යන්නේ. කොහෙන් හරි වරදක් එළියට එනවා, වැරදි මාර්ගයක යනකොට ටක් ගාලා එළියට එනවා. මොකද එකම ශුද්ධාත්මයන් වහන්සේ. ඉතින් ඒ වෙනකොට ටක් ගාලා කවුරු හරි ලොකු පාස්ටර් කෙනෙක්, කවුරු හරි සීනියර් පාස්ටර් කෙනෙක් ඒ සෙසු පාස්ටර්ස්ලාත් එක්ක ගන්නවා. ඉතින් තරුණ පාස්ටර්ස්ලා කොහොම හරි තමන් හොඳ පියෙක් හොයාගන්න. මේ ඔය නිකම් බොරුවට ඔය මෙගා ෂෝ එක්ක ඒවත් එක්ක පැටලෙන්න එපා. එක්ක තමන්ට පුරුදු පුහුණු කරපු ඒ අහිංසක පාස්ටර්ත් සමග ඉඳලා මේ වැඩේ ලස්සනට කරන්න පරිණත වෙන්න. ඔබ මේ 2026 මේක දෙවියන් වහන්සේගේ කාලයයි. ඒක හොඳට ඔයා මතක තියාගන්න. දැන් දෙවියන් වහන්සේ ශ්‍රී ලංකාවට යමක් කරමින් සිටින වෙලාව. මේකයි මම ඔබට කියනවා දැන් දෙවියන් වහන්සේගේ මහිමය 2030 වෙනකොට ඔබ හොඳින් බලන්න
මම ඔබට කියන්නම් ඇත්තටම කියනවා නම් 2025 සිට 2035 දක්වා රිවයිවල් කාලයක් ශ්‍රී ලංකාවට එනවා. හරිද? ශ්‍රී ලංකාවට එනවා. මොකද මේක රිවයිවල් එකේ ඔබට මතක ඇති මම රිවයිවල් එකක් කරන්න එක්කෙනෙක් එක්ක එකතු වුණා. ඒ එකතු වුණා. ඒ අය මේ දේශපාලනයයි එක මේක පෙරළුවා එක පැති වලට. ඒක අපි කතා නොකරමු. නමුත් මම දැකපු දර්ශනය තමයි 2025 ඉඳලා 2035 වෙනකොට දෙවියන් වහන්සේ ශ්‍රී ලංකාවට විශාල දෙයක් කරන නිසා ගෞරවාන්විත දේවගැතිවරුනි මේකට පෙළ ගැහෙන්න මේ රිවයිවල් කරන්න මේ එක මේ තැන්වල ඔයා රින්ගන්න ඕනේ නැහැ. ඔයා ඔයාගේ චර්ච් එකේ හොඳට වැඩ කරන්න. ඔයාට දෙවියන් වහන්සේ දීපු ස්ථානයේ හොඳට වැඩ කරන්න. ඔයා මේ ආලේප ගේන්න මේ බෑග් අරන් යන්න ඕනේ නැහැ. ඔය කියන තැන්වලට. ඔය කියන තැන්වල ඇති ආලේපෙකුත් නැහැ. තරහ වෙන්න එපා. එයා යාගේ වැඩේ කරනවා. ඔයා ඔයාගේ වැඩේ කරන්න. එයා කොමාරි එයාගේ මැච් එක ගහයි. එයා මේ එයාට ඕනෙත් ලෝකෙටම පෙන්වන්න මට මෙච්චර සෙනගක් ඉන්නවා. ලංකාවට පෙන්වන්න ඕනේ මට මෙච්චර සෙනගක් ඉන්නවා. මම මෙහෙමයි කියන එක. ඉතින් ඒ නිසා ඕක මතක තියාගන්න ලොකු විදියට හිතලා වැඩ කරන්න මේ අය සමහරක් වෙලාවට මේ පොඩියට හිතන මිනිස්සුන්ට හැමදාම පොඩියට හිතන්න තමයි අවස්ථාව දීලා තියෙන්නේ. හැබැයි ගෞරවනීය දේවගැතිවරුනි ඔයා හිතුවොත් මට ලොකු වැඩක් කරන්න පුළුවන්. ඔයා හිතුවොත් මම මේ සුභාරංචි සේවය කරනවා. මට මේ කොහෙන්වත් ආලේපගෙන. මොකද දෙවියන් වහන්සේ ආලේප කරලා තියෙන්නේ. මොකද උන්වහන්සේ එදා ඔයා ගැලවුණා. ඊට පස්සේ ඔයාට කැඳවීම හම්බුණා ගැලවුණා. ඊට පස්සේ දෙවියන් වහන්සේ ආව තෝරගත්තා. දැන් දෙවියන් වහන්සේ ආව පූජකෙක් කරලා තියෙනවා. මේ පූජකෙක් කෙරුවේ ඔයාව ගෙදරින් නෙමෙයිනේ. ඔයාගේ හතර කේන්දර පාළු වෙලා ගිහිල්ලා බාර දීපු පල්ලියට බාර දීපු කතාවක් නෙමෙයිනේ තියෙන්නේ. දෙවියන් වහන්සේ ආව කැඳවපු කතාවන්නේ තියෙන්නේ. ඔයා නිර්භීත වෙන්න ඕනේ. මේ සමාජයේ දිහා බලාගෙන හරිද? ඔයා ගෑනු පස්සේ ගිහිල්ලා, ඔයා සිගරට් එක පස්සේ ගිහිල්ලා, ඔයා ආරක්කු පස්සේ ගිහිල්ලා, ඔයා සල්ලි පස්සේ ගිහිල්ලා. තේරුණාද? මේ ඒවා ඔයා හොඳට තේරුම් ගන්න. හරිද? ඔයා හොඳට පයින් ඇවිදින්න පුළුවන්. ඔයාට මෝටර් සයිකලයක්ද තියෙන්නේ? ස්තුති කරන්න දෙවියන් වහන්සේට. ඒකින් යන්න දෙවියන් වහන්සේට කාර් එකක් දෙයි. ඉතින් ඔයාට මේ BMW 10ක් තියෙන්න ඕන. ඔයාට මෙච්චර බිස්නස් තියෙන්න ඕන. ඔයා මෙන්න මේ විදිහට අඳින්න ඕන. ඒවා ඔයා හිතන්න යන්න එපා. කාවත් අනුකරණය කරන්න යන්න එපා. ඔයා ඔයාගේ වැඩේ කරන්න. ඔයාට දෙවියන් වහන්සේ දීලා තියෙන දේ කරන්න. එතකොට දෙවියන් වහන්සේ සතුටු වෙයි. ඉතින් මම කියන්නේ ගෞරවනීය දේවගැතිවරුනි අද මේ වෙනකොට මේ ලංකාවේ බහුතරයක් අතරමං වෙච්ච වෙලාවක්. මොකද දැන් මේ වෙනකොට ඒගොල්ලන්ට අදාහ ගන්න කෙනෙක් නැතුව ඉන්නේ. ඒගොල්ලෝ හරි ප්‍රශ්නයක ඉන්නේ දැන්. ඒගොල්ලෝ හරි අසරණ වෙලා ඉන්නේ. ඔයා හිතනවාද මේ අසරණ තත්ත්වේ මේක ඉවර වෙනවා කියලා? මේක ඉවර වෙන්නේ නැහැ මේක අපේට. හරිද? මේක එන්නම මේ සීන් එක ඩබල් වෙනවා. හරිද? මොකද මේක එදාත් තිබුණා නැවත කියනවා එදාත් තිබුණා අද මේක බහුල වශයෙන් තියෙනවා. හැබැයි දැන් තමයි මේ වෑන් එළියට එන්නේ කතන්දරේ. ඒ නිසා ගරු පාලකවරුනි ඔයාගේ කාරණාව පිළිබඳව හරි පරිස්සම් වෙන්න. ප්ලීස් මම බොහොම ආදරෙන් ඉල්ලීමක් කරනවා. ඉතින් අපි මේකදී අනුකරණය කරන්න ඕන මිනිස්සෙක්ව නෙමෙයි අපි දෙවියන් වහන්සේගේ මාර්ගය අනුකරණය කරගන්න ඕන. යේසුස් වහන්සේගේ සැබෑ අනුගාමිකෙක් වෙන්න ඕන. සුද්ධාත්මයන් වහන්සේ සමග අපි ගමන් කරන්න ඕනේ. ඉතින් හැම කෙනෙකුටම දෙවියන් වහන්සේ දී තිබෙන සේවය තුළ උන්වහන්සේවට පොහොසත්කමක් දීලා තියෙනවා හැම පැත්තෙම. ඉතින් ඒ නිසා ඒක අමතක නොකර ඔයා එක දේවල් නොකර ඔයා හොඳ ගමනක් යන කෙනෙක් බවට පත් වෙන්න. ඉතින් මම කියනවා මේක කවුරු හරි දැන් බලනවා නම් දෙවියන් වහන්සේව නොදත් කෙනෙක් ඔයාටත් මම අවස්ථාවක් දෙනවා. මම කියනවා ඔයා ජේසුස් වහන්සේට ආරාධනා කරලා බලන්න. ඔයා ජේසුස් වහන්සේට කියන්න ස්වාමීනි මගේ ජීවිතයට එන්න ස්වාමීනි මට මේ ඇත්ත නැත්ත පෙන්වන්න කියලා. ඕනම කෙනෙකුට ඒක කතා කරන්න පුළුවන්. මේ මිනිස්සයා කතා කරන දේ ඇත්ත මොකද්ද එක්ක මේක බොරුවක්ද කියලා ඔයා පුළුවන් නම් දෙවියන් වහන්සේට ඔයාගේ ජීවිතේට ජේසුස් වහන්සේට ඔයාගේ ජීවිතේට ආරාධනා කරලා බලන්න. ඔයාට පෞද්ගලිකවම අත්දැකීමක් ලැබෙයි. ඉතින් පෞගේ කාලේ මම ගොඩක් යාත්නා කරා. මට මතක් වෙනවා සිද්ධීන් කීපයක්. ඒ කාලේ මිට අවුරුදු කීපයකට කලින් පල්ලි කැඩුවා. ඒ කියන්නේ බයිබල් දේවස්ථාන කැඩුවා, ගිනි තිබ්බා, තර්ජනය කරා, කන් වලට ගැහුවා. හරිද? කන් වල යේසුස් වහන්සේ ගැන කියද්දි කනට ගැහුවා. හරි සමහර ඒවා ගිනිබත් කරලා දැම්මා. හරි මේ දකුණේ ගොඩක් දේවල් කරා. ඔයා විශ්වාස කරනවද අද එහෙම කරපු රජවරුත් හරිද සම්පූර්ණ පච වෙලා නීච වෙලා. හරිද? එහෙම කරපු
ආණ්ඩුත් වැටිලා චොර වෙලා. හරි? චොර වෙලා. කවදාවත් දෙවියන් වහන්සේගේ මිනිස්සෙකුට අත තියලා කිසිම දවසක කිසිම මිනිස්සෙකුට උන්වහන්සේගෙන් බේරලා ඉන්න හම්බෙන්නේ නැහැ. මොකද උන්වහන්සේ කියනවා මගේ දරුවෙකුට අත තියනකොට මගේ ඇහි කළු ඉංගිරියට අත තියනවා හා සමානයි. ඒ නිසා පූජකවරුනේ ක්‍රිස්තියානි පූජකවරුනේ ඔයා නිර්භීතව දේශනා කරන්න. ඔයාට මේ පොළවේදී ඔහව එකපාරයි මේ ශරීරය ඝාතනය කරලා දාන්න පුළුවන්. හැබැයි ඔයාගේ ආත්මය ස්වර්ගයට යයි. එකපාරයි ඔහව මරලා දාන්න පුළුවන්. ඔයාව දෙපාරක් මරන්න බෑනි. තුන් පාරක් මරන්න බෑනි. එකපාරයි කඩුවෙන්ද තුවක්කුවෙන්ද වහ දීලාද එකපාරයි ඔයාගේ මේ ශරීරය ගන්න පුළුවන්. හැබැයි ඔයා බය වෙන්න ඕනේ ශරීරය නසන අයට විතර නසන අයට නෙමෙයි ශරීරයයි ආත්මයයි දෙකම නසන්න පුළුවන් දෙවියන් වහන්සේටයි බය වෙනවා. නිර්භීතකම පැලඳ ගන්න. ශක්තිමත් වෙන්න, බලවත් වෙන්න. මොකද පෞකාර පූජකවරු අතරේ අපි ශුද්ධවන්තයෝ වෙන්නම ඕනේ. හොඳට මතක තියාගන්න. එතර පෞකාරයා දෙවියන් අය ඒ මොන නීති දහලත් මොන මේ නීති පද්ධති වෙනස් කරලත් පාපයට විරුද්ධව කොච්චර මොන නීති දැම්මත් වැඩක් නැහැ. පාපයට සටන තියෙන්නේ පාපයෙන් ජය ගන්න පුළුවන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ අදහන මිනිහට විතරයි. ඉතින් ඔයයි මමයි ජේසුස් වහන්සේගේ අනුගාමිකයෝ. ඉතින් අපි තවත් උන්වහන්සේ අදාහගත්තා නම් තවත් අපි පවු නොකර සිටින්න අපි දැනගන්න ඕනේ. ඉතින් ඒකයි මොනාරි ඔයගලගේ අඩුපාඩුවක් තියෙනවා නම් ඒක හදාගන්න, ඒක ඉවත් කරන්න, ඉවත් කරගෙන ලස්සන ගමනක් යන්න. ඉතින් මම මේ වෙලාවේ අනිත් අයටත් කියන්න කැමති ඔබ අසරණ නෑ. ඔබ දෙවියන් වහන්සේව විශ්වාස කරනවා නම් කවදාකවත් අසරණ නෑ. ඔබ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේට ඔබේ ජීවිතය ආරාධනා කරනවා නම් ඔබ අසරණ වෙන්නෙත් නෑ. ඔබ මැරෙන්නෙත් නෑ. මොකද ඔබ අමරණීය පුද්ගලයෙක් වෙනවා. මොකද ඔබ සදාකාලික මිනිසෙක් බවට දෙවියන් වහන්සේ ඔබව පරිවර්තනය කරනවා. ඉතින් එහෙනම් අපි තවත් එක වීඩියෝ එකකින් හම්බෙමු. කවුරු හරි තාම subscribe කරලා නැත්නම් අපේ Power of God Healing Center YouTube channel එක please subscribe කරන්න, like එකක් දාන්න, comment එකක් දාන්න, ඕන comment එකක්. ඒ වගේම මගේ Facebook එක Godfrey Bernard. අපි ප්‍රසිද්ධ මෙතන ඇවිල්ලා හාස්කම් වලට ප්‍රසිද්ධ. ඉතින් Godfrey Bernard කියන්නේ මගේ Facebook එක. ඔයගලට පුළුවන් ඒක follow කරන්න. ඒකේ වීඩියෝ 1000කට වැඩියෙන් තියෙනවා මිනිස්සු සුව වෙච්ච ඒවා. ඒ වගේම ඕන කෙනෙක් බෞද්ධ වෙන්න පුළුවන්, මුස්ලිම් වෙන්න පුළුවන්, හින්දු වෙන්න පුළුවන්, කතෝලික වෙන්න පුළුවන්, ආගමක් නැති කෙනෙක් වෙන්න පුළුවන්. ඕනම කෙනෙකුට අපේ දේවස්ථානෙට එන්න පුළුවන්. දේවස්ථානයේ ඇතුළට එන ඕනම කෙනෙක් අපි ආදරෙන් පිළිගන්නවා. ඉතින් ඔබ මේක ඇතුළට ආවම ඔබට දැනෙයි පුංචි ස්වර්ගයකට ඔබ ඇතුළු වුණා වගේ. ඔබගේ හදවතේ තියෙන වේදනාව, කාන්සිය, විඩාව මේ ඔක්කොම පුදුමාකාර විදියට තුරන් වෙලා යනවා. මේ දේවස්ථානයට ආවම දෙවියන් වහන්සේ පුදුම විදියට අපට හාස්කම් කරනවා. ඉතින් එන්න අපි සමග එකතු වෙන්න. මම දේවගැති JB Godfrey Power of God Healing Center දේවස්ථානය. හැමෝටම ජේසු පිහිටයි. Power of God Healing Center, Ministry, Apostle, Reverend K.B. Godfrey.